හයි යාළුවනේ මේ තමයි මගේ ෆස්ට් vlog එක. ඒ කියන්නේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මගේ නම තමයි සාක්නි. ඔයගොල්ලෝ මට ෂායි කියලා කියන්න පුළුවන්. මම ඔයාලට තවත් ඒ වීඩියෝ එක ඉස්සරහට මම ගැන ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් ඉස්සෙල්ලාම. අද මම මේ vlog එක පටන් ගන්නේ මම අපේ අම්මාලා එක්ක ගිය ගමනක් ගැන. ඉස්සෙල්ලාම මගේ මේකප් එක තමයි ඔයාලට පේනවා තියෙන සිම්පල් මේකප් එකක්. ඒක මේකප් කියන්න බෑ නිකන් ලිප් මේකප් විතරයි. ඉස්සෙල්ලාම කලර් එසන්ස් ලගේ චොක්ලට් කියන ෂේඩ් එකයි. මගේ ෆේවරිට්ම ලිප් බාම් එක වෙන එල්ෆ්ලග් ලිප් බාම් එක තමයි මම මෙතනට ලිප් කොම්බෝ එක විදිහට අරන් තියෙනවා. මෙච්චරම වින්දර එක එක ගාන මට ඇත්තටම පරක් වෙලා ඉන්නේ. ඔයාලට මගේ වටවිඩාව පේනවා. ඉතින් මම මේ හොදපු පිඟානු යනවා මේවා ඔක්කොම තියලා තියෙනවා. වැඩි ගණන් ගන්න එපා. මම ඉස්සරහට ඔයාලට විස්තර කියන්නම්. ටිකක් කාමරේ ලයිට් එක එළිය නැති හින්දා මේක හරියට පේන්නේ නැහැ. මේ තමයි ෆයිනල් ලුක් එක. හැබැයි මේක ලස්සනයි එළියට. and මේක මේ මොනවද ස්ට්‍රෝබෙරි හයි දැන් පරක්කු නිසා ටක් ගාලා අම්මට කියව නිසා මම කාපි කාය ගන්න නැග්ගා. දැන් ඉතින් දන්නවනේ ගෑලමට කොච්චර කරත් හැදවල්ලා මන්දිනේ. ඉතින් කාර් එකට ඇවිස්සස් කැමරාව ඔන් කරගෙන විකාර නටනවා. මේක මගේ ෆස්ට් vlog එක. ඇත්තටම මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ. ඒ වගේම මට සෝෂල් ඇන්සයිටි තියෙන. ඒ කියන්නේ මට කැම් එක උස්සලා හිටගෙන පොඩක් ලැජ්ජා. මම ලැජ්ජා පැත්තකින් ඉඳලා ඉතින් කොහමද රෙකෝඩ් කරා. අපි දැන් ඉස්සෙල්ලාම යන්නේ අපේ අම්මට ඇඳුම් ගයක් ගන්න තියෙනවා. අපි ඒකට තමයි යන්නේ. මගේ ඇහත් ඇස්සේ ඉඳිවිලා එකෙන් කඳුළුත් කලනවා. පාවිලා ඉඳී ඒසියකට අපි ගියේ වීසි සීක්‍රට් වල. මම ලොකේෂන් දන්නේ. අපි දැන් මේ ෂොප් එකට ඇවිත් ඉතින් විකාර කරනවා දන්නවනේ ගෑනලා ගියාම දැන් මේ ඇඳුම් තෝරනවා නංගිමයි ගන්න නෙමෙයි ඇඳලා බලන්න තෝරන්නේ. බලන්න ඇඳලා වට දෙන්නේ දැන්. ඔයාලට මේ වීඩියෝ බෝරින් මට ඇත්තටම තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියලා. මම ඔයාලට පොඩ්ඩක් වටේට පෙන්නන්නම්. මේ ෂොප් එක මොකක් ලස්සනද තියෙනවා. මේක තමයි ලස්සනයි. කියන්නේ පේනවනේ ඔයාලට හරි යුනික් ඒවා. මම හරි ආසයි වගේ වලට. කොහොම හරි අම්මලාත් කියලා ෆිටර් රූම් එකට පැනගෙන මේ කරන විකාර තමයි මේ තියෙන්නේ. ඉතින් ඇඳලා බලලා හැම එකම ෆොටෝස් ගහනවා දාන්නවා ඉතින්. ඒකත් මං ඇඳලා ඉතින් නාන්ගේ බ්ලැක් ඩ්‍රෙස් එක යාගේ බර්ත්ඩේ එක ගන්නවා කියලා ඒක යා ගත්තා ඉතින්. දැන් අපි හා පුරා කියලා එකත් ඉවරලා දැන් අපි මේ යන්නේ 171 එකට මොනවා හරි ඉතින් කන්න කියලා බඩගිනි ඇත්තටම. අපි දැන් ඉතින් 171 එකෙන් බැහැලා දැන් මෙහෙම ගත්ත ෆොටෝ කැලිය වගේ මට ඇත්තටම ඉන්සයිටි වගේ නිකන් ලැජ්ජා ගන්න. මේවා තමයි අපි ඕඩර් කරේ. ඉතින් ඕඩර් කරලා දැන් ඉතින් සත්තු අය කන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉස්සරහට දැන් 171 කියලා වෙනවා. එයාලා අලුතෙන් හදලා මෙතන ඇත්තටම හරිම කාම් දැන්. හරිම ලස්සනයි. හරිම නිදහස් මෙතන ඇවිල්ලා ඕන අපේ කියන්නේ ස්ටඩි වැඩක් කරගෙනත් යන්න පුළුවන්. හැබැයි I'm not sure එක එක වෙලාවට එක එක විදිහ. මේ ඉතින් මගේ නංගි මගේ වඳුරු මොටයි මායි. ඉතින් මේ නංගි ගත්ත කැත ෆොටෝස්. හා පුරා කියලා අපි දැන් කේල්සට ආවේ. කේල්සට ආපයක් නෙමෙයි යන්නේ එකක් ගන්න. මට ක්ලිප් එකක් ගන්න අමතකුණා ඇත්තටම. ඉතින් ඔහොම තමයි ඉතින් දන්නවනේ මොලේ අමාරුව. කොහොම හරිද මේ කීල්සේ ගත්ත බිල පෙන්නන්නේ. ඉතින් කියලා වැඩක් නෑ. පස්සේ පෙන්නන්න තියෙනවා. ඉතින් මං කලින් දාලා. කොහොම ඉතින් මෙයා මගේ ගොනා එක්ක යන ගමන් ඉන්නේ. මට ඇත්තටම නංගි නැතුව නිකන් හරි යන්න අමාරුයි. මේ ඉන්නේ මගේ මාතාව. දැන් නංගි පස්සේ යන එක තිබිලා තියලා මම දැන් අපේ මාතාවගේ පස්සේ යනවා. මේක ෆොටෝ ගන්න ඕනේ. ඉතින් මම අපේ මෑණියන්ට එළවලු තෝරලා දෙනවා. හරිම ලස්සන පාට තියෙනවා. මා රාසීට මේ ගෙදර ගිහලා කන්නේ. මේ ලොකු තක්කාලිද මම තක්කාලි වට්ටකේ දැක්කම මට මතක් වෙන්නේ හැරි පොටර්. දැන් මම මේ පාන් තෝරන්න ආවා. පාන් හරි ගිනි ගන්න මට පස්සේ කීල්ස් එක මතක් වෙලා දැන් උනේ ෂේප් එකේ ෆෝන් එක අංගන් යනවා. මාර කැමති ෆෝන් එක පෙන්නන් යන්න. දෙයනේ කියලා කොහම හරි කීල්සේ පාන් එක අරගෙන දැන් මේ අම්මා මාසීට ඇවිල්ලා ටික දෙනා දැන් මම ඉතින් එක එක වර්ගන පෙන්නලා දෙන්න සින්ති මාංශය ගත්තේනේ. අම්මා නෙවෙයි මමයි දැන් වලට පෙන්නන්නේ. ඉතින් මාසික කිව්වා කියන්න සංසෝතයි නංගි උඩලා ගත්තා. නංගි කෙනෙක් බැලුවා කොහමද ඉතින් මම ආයේ මේ කාට් එක ඉතින් ඔය පළවෙනි සැරේ ගත්ත එකක් මම ආයේ මේව කර යනවා. කොහමද මම ඉතින් ඔය අම්මට බටර් ගාලා එක එක ඒවා ගන්නවා මං ආසෙව ඉතින් ආයේ කියන්න ඕනේ මගේ vlog එක වලට අවුල් ඇති. මට ඇත්තටම කන්න තේරෙන්නේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට තමයි ඉතින් vlog එක කරේ. මම මොකද ආසයි කන්න. ඒ ආසේ මට හම්බුණා මේ රාමෙන්. ඒ කියන්නේ මම මේව ගොඩක් try කරලා තියෙනවා. මේ කියන්නේ K-pop ලගේ ඒවා හම්බුණා. මම නම් ප්‍රොනවුන්ස් කරන්න
දන්නේ නැහැ. මම මීට කලින් මේක try කරලා නැති හින්දා ඉතින් මේක ගත්තා. හොඳ ඇති කියලා හිතනවා මම මෙයාලා ගණිතව try කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මම අපේ නංගිගේ සිංගිතින් මානසිකත්වයේ ට්‍රීට් කරනවා. මට තල්ලු දාන්නලු මෙහෙම. දැන් තාඩි පාස තියාගෙන මම දැන් මෙයාට මේ තල්ලු දානවා. නංගිලා ඉන්න අක්කලා දන්නවා කියන්නේ නංගිලාගේ හැටි. නංගි රෝණ විදිහට තල්ලු දාලා. ඉතින් මට දැන් ආයෙ පිකල්ස් හම්බුණා. පිකල්ස් කියනවා මාසෙම කෑම. මම ඉතින් මේ පිකල්ස් පොත්ලාට බදාගෙන අඬනවා ඉතින් මේ දැන්. අඬන හේතුව තමයි අපේ ගෙදර පිකල්ස් කන්නේ මම විතරයි. සෝ ඒක ඉතින් ගන්නෙ නෑ බොරුවට. මට විතරක් කන්න. එහෙම තමයි ඉතින් මොනා කරන්නද? ඉතින් මම දැන් කලින් දැම්ම වීඩියෝ ක්ලිප් ගන්න මෙතන දාලා ඉතින් මම පේනවා දැන් ඉතින් මම මේ කේස් එක අතහැරලා යන විදිහ. ඉතින් කොහොම හරි ඊට පස්සේ ඉතින් අපි පොල් ගන්න තමයි ඊට පස්සේ යන්නේ ඉතින්. පොල් ගන්නත් යනවා ඉතින් අපි යන්න පොල් ගන්න. නංගි මුටා පොල් ගන්න විදිය තමයි ඉතින් නංගි තමයි ක්ලිප් එක ගත්තේ. කොහොම හරි අපේ අම්මා මට තැඹිලි මරණක් දුන්නා. පොල් ගෙඩි වලට වඩා බලයි තැඹිලි මරණ. මගේ හිනාව ගණන් ගන්න එපා. කොහොම හරි ඉතින් ගොඩක් වෙලා කාරට වෙලා ඉඳලා තැඹිලි මරලා ගන්න කියලා හිතලා බර වැඩිකමට කවුරුත් ආවෙ දැන් මම ගන්න යනවා. ගණනේ අරගෙන යනවා. දැන් මම යන්න නැති හේතුව අපේ ගෙදර බල්ලෝ ඉන්නවා. බල්ලෝ 3 දෙනෙක්. යාලා කපුලට පැනනම හරි අමාරුයි. දැන් ඉතින් කොහොම හරි මගේ ප්‍රීතම් ලිප්ස්ටික් එකත් කටේ එල්ලගෙන සමා වෙන්න. ඉතින් යනවා ඉතින් ඔය ඉතින් දුෂ්කර ක්‍රියා කරනවා. ඉතින් ලොකු ළමයින් වැඩ ගන්නවා ඉතින් හැමදාම. දැන් ඉතින් මම මේ පරිස්සමෙන් යනවා. අපේ ගෙදර වසවර්තිය ටික ඉඳීදි කියලා කකුල් කනවා. වසවර්තිය. මේ ඉන්නේ අපේ මගේ ගොනා. මේ තමයි මගේ ගොනා. ගොනා නැතුව ඉතින් මට ඉතින් බෑ. ගොනා එක ගන්න බෑ කිව්වා. යන්න කිව්වා මට උඩට. ඉතින් ගොනාටත් ස්තුතිවන්ත වෙන්න. මම තැඹිලි මල ආයි උස්සගෙන ඉතින් යනවා. දැන් ඉතින් මට අපේ එතන හාමි හමු වුණා. මේ ඉන්නේ අපේ ගෙදර නාකිච්චි. and මේ ඉන්නේ අපේ ගෙදර ඉස්සරහට ඉන්න දැන් පූස් තඩිය දෙන්න. and ඊට පස්සේ මේ ඉන්නේ අපේ අනිත් එතන හාමිලා දෙන්න වසවර්තිය දෙන්න. පොත් මේස උඩට නැගලා නිදාගත්තම පොත් මේසෙන් බඩු උස්සය යන හොරු අය ඉන්නේ. හොරුන්ගෙනු බේරුණා දැන්. පේනවා ඉතින් කෑම වට කරගත්ත මාළුවෝ වගේ. දැන් ඉතින් පේනවානේ මේ ඉතින් අපි එතන හැමදාම හුරතල් කරලා මගේ පළවෙනි නාකිච්චි ඉතින් හුරතල් කරන්න යන්න එපා ඔක්කොම පැත්තකින් තියලා. ඉතින් මගේ පළවෙනි නාකිච්චි හුරතල් කරන්න යනවා. මේ තමයි මගේ පළවෙනි බල කියන්න බෑ. ඒ කියන්නේ මට තේරෙන කලින් පළවෙනි බල. ඉතින් තර්ජනය කළ මෙයාලට මම දැන් පෙන්නන්න යන්නේ අපේ ගෙදර පූස් නහම්බු ටික. ටික නෙවෙයි කයි මේ ඉන්නේ ෂේඩි මහ කම්මැලි පූසා අපේ ගෙදර කියලා වැඩක් නෑ හොර පූසා මෙයා කියන්නේ. ඒතර මේ ඉන්නේ අපේ ගෙදර ලස්සන කිටියා හැමෝටම ආදරණීය කිටියා. මනික පාටිට බායි කියන්න. බායි. සූදු මනික බායි කියන්න නිවයින් කරන්න. මේ තමයි ඉතින් මගේ vlog එකේ අවසානය කියන්නේ. මගේ නිකන් අර එක්ස්පෙරිමන්ට් එකක් වගේ මේක කරලා මම ඉස්සරහට ඔයාලට හොඳ vlogs ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ ෂූටි මැනික ඉතින් ඔයාලට බායි කියන්න ඇවිත් ඉන්නවා ඉතින්. අදට ගිහින් එන්නම් මීට වඩා හොඳ vlog එකක් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක වියර්ඩ් වුණත් බලන් හිටපු හැමෝටම thank you. ඊළඟ පාරත් හොඳ වීඩියෝ එකකින් එනකම් පුළුවන් නම් මාව subscribe කරලා තියාගන්න. හැමෝටම ආදරේ. එහෙනම් ගිහින් එන්න.